සූදානම් වෙන්නේ ආරාධිත ගායන ශිල්පියෙක් වේදිකාවට කැඳවන්නට. යුතුයකම් ඉටු කරමු. තේමාව මුලට අරගෙන 2010 වාර්ෂික මංගල්‍ය බොරලැස්ස සාන්තානා මහා ආසාන්ත ආනා දේවස්ථානයේ මේ සමරුවන අපි ඔක්කොටම ආරාධනා කළේ වසර ගණනාවක් මුළුල්ලේ අඩුවක් තිබුණු අඩුපාඩුව සපුරා ආදිශ සංගමයක් විදිහට ඒකට අත්වල් බැඳගෙන. ඉතින් සියවසක් ඉපැරණි අපේ පාසලේ ලක්ෂ සංඛ්‍යාත දූ දරුවන් අධ්‍යාපනය කළා. අපි ඒ අයට ආරාධනා කරනවා දැන් මෙන්න අත්වල බැඳ ගන්න ආදි සංගමයක් විදිහට එකට එක්කහු වෙලා ගමේ පාසලට පාසලේ නවෝදයට සහාය ලබා දෙන්න සැමටම ගෞරවයෙන් ආරාධනා කරනවා. මෙවන මේ කාර්යවියට පණ නායකත්වය පන්නරේ දුන්නේ ගරු විදුහල්පති ආදි සංගමේ ගරු සභාපති ක්‍රිස්ටි පෙරේරා ගරු විදුහල්පතිතුමා. ලේකම් ලෙස ටෙරන්ස් රාජකරුණා බහණ්ඩාකාරික එඩ්වඩ් සුරින් ලෙස කටයුතු කරදී චාමර ගාමිණී තිසරු සුසිල් ග්‍රේෂන් රුවන් කුමාර නෙල්සන් ගෝමස් පියරි ක්‍රිෂන්ත ෆෝටස් නිරෝෂා රතුගම රේණුකා සුදත් මොහන් සුසිල් යන අය කැපී පෙනෙන මහන්සියක් දරු වැඩි වෙහසක් දරු අය විදියට මතක් කරනවා. මේ නම් ගොඩට ඔබේ නමත් ඇතුළත් කරගන්න මීළඟ ආදි සංගමේ කටයුත්තට ඔබේ සහායත් ලබා දෙන්න කියලා අපි කවුරුන් ආදරයෙන් ආයාචනා කරනවා. සංදර්ශනික කටයුත්තට යුතුයකම් ඉටු කරන්නට මුදල් ලබා දුන්නු බර අණුව පෙළගැස්සු කල මෙන්න අපි කෙටියෙන් මතක් කරනවා. අමාරුවෙන් හරි අහගෙන ඉන්න මෙන්න ආධාර උපකාර කළ අය දුන්නු බරපැන බරේ තරමට අපි නම මතක් කරනවා. ෆැමිලිස් මුදල් ගෙන්නන්නෝ සහ මුදල් යවන්නෝ අපේ මිලන් තුෂාර ඉතාලි වෙරෝනා නගරයේ සිට දායකත්වය ලබා දුන්නා. මේ රටට සල්ලි එවන්නත් පිටරට සල්ලි යවන්නත් ෆැමිලිස් විදේශ මුදල් මාරු කරන්නෝ දැන් දන්කොටුවේ ප්‍රධාන මධ්‍යස්ථානයේ සහිතව පවත්වා ගන්නවා. කැඳවනවා ගායනට ෆ්ලෑෂ්බැක් සමග මේ අපූර්ව ගායන ශිල්පියා. ඔහු වෙනුවෙන් අනුග්‍රහක මුදල් සම්භාරය ලබා දෙමින් කැඳවීමේ ගෞරවය හිමි කරගෙන මේ පුංචි ගායන ශිල්පියා කැඳවා දුන්නේ චන්දන විලා නිවසේ මගේ මිත්‍ර චන්දන සම්පත් සමග ඇන්ටන් ඊඩන් රාජ් අර බ්‍රෙඩ් මාර්ට් ආයතනයේ අධිපතිතුමා. අපි චන්දනට රාජ් දෙන්නට විසුදී ගායනයේ පුංචි පඬිතයා වේදිකාවට කැඳවීම පිළිබඳව එන්න මෙන්න දෙරණ පුංචි දරුව දෙරණ ලිටල් ස්ටාර් හිමාශ දෙන්නකෝ අපුඩිය කොක්කම දෙන හිමාශ මනුප්‍රිය දිසානායක Are
හිමාංශ මනෝප්‍රිය පුංචි ගායන පඬිතුයා. පොඩි බලන්න සුවඳද කියලා? එච්චර සුවඳ නෑ. මේක දෙමුද අපි? අර ඉන්න පොඩි මල්ලිට දෙන්නද? මේක දෙන්නද? පුතා එන්න අල්ලගන්න. හරි. දෙනවා එහෙනම්. පුතා අල්ලගන්න. එන්න. ඇයි මොකද? දැන් මට ඕක නෑ. ඇයි වෙන ඒවා නැද්ද? නෑ අනේ මට ඕක විතරයි තියෙන්නේ මට ඕක. තාත්තා කිව්වද දෙන්න එපයි කියලා? මේ සාමාන්‍යයෙන් මේ ඔයා කැමතිම ගායකයා කියන්න කවුද කියලා මේ ලෝකෙම? මයිකල් ජැක්සන්. මයිකල් ජැක්සන් ගැන ගොඩක් දේවල් දන්නවා. ඔව් ඉතින් දන්නවා. එහෙනම් කියන මයිකල් ජැක්සන් ඉපදුනේ කොහෙද කියලා? ඉස්පිරිතාලේ. ඉස්පිරිතාලේ තමයි අපි ඔක්කොම ඉපදුනේ. මයිකල් ජැක්සන් ඉපදුන රට කොහෙද? රට ඇමරිකාවේ. හරි. මයිකල් ජැක්සන් කියපු සින්දු කීයක් සින්දු මොනවාද? සින්දු දෙකක්